උයන්න ගෙනෙන ලීක්ස් වල මුල් කොටසයි ලූණු ලෙලි ටිකයි ඔයත් කුණු කූඩේටද දාන්නේ? අදින් පස්සේ ඒක කරන්න එපා මචං. සත පහක්වත් වියදම් නොකර මේ වයින් ආයෙත් පට්ට මස් වෙන්නක් ගන්න පුළුවන්. ක්‍රමයට පස්ස ඕනෙම නැහැ, පෝච්චි ඕනෙම නැහැ, වත්තක් නැතත් කුස්සියේ ජනේලෙ උඩ ලස්සනට මේක කරන්න පුළුවන්. මුලින්ම ඔයා උයන්න කපපු ලීක්ස් ගහේ මුල් හරියෙන් අඟල් දෙකක් වගේ ඉතුරු කරලා මේ විදිහටම හරියටම කපා ගන්න. ඊට පස්සේ කුඩා වීදුරු කෝප් එකකට වතුර චුට්ටක් දාලා මේ ලීක්ස් මුල ඒකෙන් තියන්න. මුල් විතරක් වතුරේ ගෑවෙන්න ඕනේ. රතු ලූණු වවා ගන්න කුස්සියේ අහක දාන ප්ලාස්ටික් බිත්තර කවරයක් හරි වෙනත් කුඩා බඳුනක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ලූණු ගෙඩියේ යට මුල් හටගන්නා හරිය විතරක් වතුරේ ගෑවෙන ප්‍රමාණයට ඒකට වතුර ටිකක් එකතු කරන්න. විශේෂ රහසක්. වතුර පල් වෙලා මුල් කුණු නොවෙන්න පොඩි අඟුරු කෑල්ලක් වතුර එකට දාලා තියන්න. එතකොට වතුර පිරිසිදුව තියෙනවා. දැන් මේවා හොඳට අවුව වැටෙන කුස්සියේ ජනෙල් පඩිය උඩින් තියලා දවස් දෙකකට සැරයක් වතුර මාරු කරන්න. තවත් මේ වගේ වගා රහස් ඕනේ නම් යස් කියලා කමෙන්ට් කරලා අපිව ෆලෝ කරන්න.